පාලන වැඩ කටයුතු පටන් ගත්තේ පක්ෂයේ ආරාධනයක් ලැබුණා කෘත්‍යාධිකාරී සමාජිකත්වයේ ගත්තට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එන්න. එතෙන්දී මම ඉස්සරම සම්බන්ධ වෙනවා. එතකොට මම රාජකාරී විශ්වවිද්‍යාලේ කරන ගමන් එහෙම යනකොට ඊළඟට පක්ෂයෙන් මට යෝජනා කරා පක්ෂයේ වෘත්තීය වේදීන්ගේ සංගමය මෙහෙවන්න කියලා. මම ඒ වගකීමත් ඒ විදිහටම බාරගත්තා. එත්පි විනයක් ඇතුව වැඩ කරන මිනිස්සු හැටියට කිසිම වෙලාවක අපි කිසිම දෙයක් පිළිබඳව සටන් වැදිලා ඉල්ලන්නේ නැහැ. නමුත් අපි අපේ හැකියාවන් තේරුම් අරගෙන පක්ෂයේ අපිට අවස්ථාව දෙනවා නම් ඒ වගකීම අපි බාර ගන්න. ඔහොම ඉන්නකොට තමයි මම බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ බිම්මට්ටමේ දේශපාලනයේ ජනතාව එක්ක කරන්න. නමුත් ඒකට මට ඉතා හොඳ හැකියාවක් සහ ඕනෑකමක් තියෙනවා. නමුත් ඒ වෙලාව මේ පහුගිය කාලේ ඊට පස්සේ පක්ෂය යෝජනා කරා නුහර මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් හැටියටත් ගලගෙදර ප්‍රධාන සංවිධායක හැටියටත් වගකීම් බාර ගන්න. ඒ වෙලාවේ මම දෙපාරක් හිතලා මම තීරණය කරා ඒ වගකීම පක්ෂයෙන් දෙන ඕනම වගකීමක් මම බාර ගන්නවා කියලා. එහෙම තමයි මම සංවිධානය බාරගත්තේ. මේ වෙනකොට ගලගෙදර තුල මම යම්කිසි නවෝදයක් ඇති කරගෙන යනවා. මිනිස්සුන්ගේ කලකිරීම, වැටීම්, දුරස් වීම තියෙනවා. වුන් ඔක්කොම එක මිටට එකහුව කරගෙන ගලගෙදර සංවිධානය කරන ගමන්ම අපි මේ වෙනකොට ලබන සතියට අපි දිස්ත්‍රික් නායකයාගේ අනුදැනුම ඇතුව සහ ඔහුගේ ආරාධනෙන් අපි විශේෂ මීටිමක් සූදානම් කරලා තියෙනවා. ඉදිරි නුවර මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන්නේ කොහොමද?